අයිබෝවන් තෙරුවන් සරණයි. අදත් විශ්ව පුස්තකාලය YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න සෑම සියලු දෙනාටම අද මාතෘකාව ධනු ලග්නය රාශි චක්‍රයේ නවවන රාශිය වන ගුරු ග්‍රහයා මුල් වන අශ්ව ශරීරයක් හා මිනිස් හිසකින් සමන්විත උභය රාශියක් වන තේජෝ බල පරාක්‍රමය පෙන්වන ඊටමත් උසස් ගණයේ සිතුවිලි වලින් යුක්ත උසස් රාශියක් තමයි මේ ධනු රාශිය. ඉතින් අපි කතා කරගෙන යනවා ලග්න 12 ගැනම. තවත් ලග්න ඉතුරු වෙලා තියෙනවා වෘශ්චික කුම්භ කියන රාශි දෙක. අනිත් සියලුම රාශි ගැන මේ වෙනකොට කතා කරලා ඉවරයි. අද කතා කරන්නේ ධනු රාශිය ගැන. ඉතින් ගොඩක් දෙනෙක් බලන් හිටියා මට කමෙන්ට් මගිනුත් දුරකථන ඇමතුම් වලිනුත් ඉක්මනටම ධනු ලග්නය ගැන ඔබතුමා කියන්නේ නැද්ද කියලා. ඉතින් මතක් කරන්නම ඕන කාරණාව තමයි මම මේ ඔබගේ උපන් ජම්ම පත්‍රයට අනුව එහෙම නැත්නම් ඔබගේ කේන්දරය වේලපත් කඩේට අනුව ග්‍රහ පිහිටීම් බලලා කියන පලාපලයක් නෙවෙයි. ඒක නිසා මේක බලනකොට ඔබගේ අවබෝධය තිබිය යුතුයි. හැබැයි ඉතින් බොහෝ දෙනෙක් සත්‍ය දේවල් කියන එක සම්බන්ධව මේ සත්‍යයි මට කියන්නේ කියන එක සම්බන්ධව කමෙන්ට් ඉදිරිපත් කරලා තිබ්බා. බොහොම හොඳයි. එක්කෙනෙක් දෙන්නෙක් ඇරුණකොට. නමුත් දැන් මේක ග්‍රහචාරය අනුව බලා ගන්නවා නම් මේකට වෙනම ඔබගේ කේන්ද්‍ර පරීක්ෂාව කළ යුතුයි. නමුත් ධනු ලග්නයට පත් වෙලා ධනු ලග්නයෙන් උපත ලබා ඉන්න සියලුම දෙනාගේ වැඩිදුර ඔවුන් අධීක්ෂණය කරමින් ගත තොරතුරුත් එක්ක තමයි අද මේ ලග්න පලාපලයන් ඔබත් එක්ක ගෙනල්ලා දක්වන්නේ. ඉතින් ඒක නිසා මෙහි 100% නිවැරදිභාවය නැති වෙන්න පුළුවන් විටකදී. නමුත් 90%ක විතර ප්‍රතිශතයක් මෙහි සත්‍යම තමයි කියවෙන්නේ. ඔබට මතකයි තුලා ලග්නය ගැන අපි කතා කළා. ඉතින් තුලා ලග්නයේ ප්‍රතිචාර ඉතාමත් හොඳට තිබ්බා. එතකොට තුලා ලග්නයේම එක්තරා පැතිකඩයක් නියෝජනය කරන ලග්නයක් කිව්වොත් මේ ධනු ලග්නය කියන්න පුළුවන්. දැන් තුලා ලග්නය ගත්තොත් පරාර්ථකාමී භාවය ඉතා උසස් ලෙස තියෙනවා. ඒ කියන්නේ Tamanට වඩා අනුන් ගැන හිතන මානසිකත්වය හොඳටම තියෙනවා. මේ ධනු ලග්න අයගේ පරාර්ථකාමීත්වය නැතුවා නෙවෙයි අසාමාන්‍ය අනිත් ලග්න වලට වඩා පරාර්ථකාමීත්වය හොඳට තියෙනවා. ඒ කියන්නේ Taman ගැන හිතනවට වඩා අනුන් ගැන අනුකම්පා සහගත වීම පිළිබඳව මොවුන්ගේ දැඩි උනන්දුවක් තියෙනවා. ඉතින් ඒක නිසා උභය රාශියක් වන තේජෝ බලය පෙන්වන ඊටාම උසස් රාශියක් කියලා මම මුලදීම කිව්වා. ඒකට හේතුව තමයි මේගොල්ලෝ ගුරු ග්‍රහය නියෝජනය කරන්නේ. ඉතින් එතකොට විශේෂම මේගොල්ලෝ අනුශාසනා දෙන්න එහෙමත් නැත්නම් නිවැරදි අවබෝධයක් ඕනම කෙනෙක්ට දෙන්න දක්ෂ පරිණත බුද්ධියක් තියෙන අය. එතකොට සමහර අය හිතන්න පුළුවන් මේ අපෝ මේ මුකුත් නැති ගාන්ට ඇල්ලතුරත් නිවර බොල් ගාන්ට හිටියට මෙලෝ දෙයක් දන්නේ නැති අය කියලා තමයි හිතන්න පුළුවන්. එහෙම නෑ. මේගොල්ලෝ හොඳ මීටරය. හොඳ මීටර. ඒ කියන්නේ උසස් බුද්ධිමත් අදහස් තියෙන ප්‍රඥාවෙන් හෙබි. හොඳ මොලයක් තියෙන. ඉතින් ස්වාධීන චරිතයක්. කෙලින් කතා කරනවා. කෙලින් කතා කරන්න පුළුවන් දක්ෂ ශක්තියක් තියෙනවා. ගැහැණු කෙනෙක් වුණත් ධනු ලග්නයේ උපත ලැබලා තියෙනවා නම් කෙලින් වැඩ තියෙනවා. ඉතින් ඒක ඊටාම හොඳ තත්ත්වයක් තමයි මොවුන්ගේ. ඉතින් ඉස්කෝලේක ගුරුවරු එහෙමත් නැත්නම් රටේ රාජ්‍ය નાයකයා ධනු ලග්නයෙන් ඉන්නවා නම් ඊටාමත් ප්‍රබල ග්‍රහ සංයෝගයක්. එතකොට ඊටාම මේ රටට වැඩදායී පුද්ගලයෙක් වෙන්න පුළුවන් චරිතයක්. දැන් අපි වරම් ගැනත් ඉස්සරහට කතා කරනවා, දේව ශක්තිය ගැනත්. එතනදිත් අපි හිතමු මෙයාට තියෙන ගුරු වරමක් නම් වරම් ශේෂ්ත්‍රය තුල, එතකොට গুপ্ত විද්‍යාව තුල මනා දැනුමක් මොවුන් සතුව තියෙනවා.
එතකොට ඕනම දෙයක් තර්ක විතර්ක ඉදිරිපත් කරමින් තමාම මෝටිවේට් කරගෙන තමා තුළින් තමාව නිවැරදි මාර්ගයේ ගන්න තමා වැටෙන හැම මොහොතකම තමා කොහොම හරි නැගිටින්න දක්ෂතාවයක් මොවුන් තුළම ආයාසයකින් තොරව උපතේදීම මොවුන් ලබා ගන්නවා. ඉතින් අර ඕන තැනක කැපී පෙනෙනවා, සෝදශීලීභාවය තියෙනවා, ඕනම කෙනෙක් එක්ක කටයුතු කරන්න පුළුවන්, ඕනම කෙනෙක් එක්ක කතා කරන්න පුළුවන්, සමාජශීලීභාවය තියෙනවා. ඉතින් අර යුක්ති සහගතයි අර තුලා ලග්නේ වගේම. ඉතින් ඒක නිසාම මොවුන්ට ගොඩක් සමහරුන්ට ලේසි නෑ මොවුන්ව වටේ යවන්න. ඒකට හේතුව මොවුන්ව වටේ යවන අය ඔවුන් තමයි වටේ යන්නේ. ඉතින් ලේසි වෙන්නේ නැහැ මොවුන් වටේ යවන්න. අනික ධර්මිෂ්ඨයි, ධාර්මික ගුණාංග තියෙනවා, දානමාන දෙන්න කැමති, බෝධි පූජා පින්කම් කරන්න කැමති, කාට හරි තියෙන දෙයක් දන් දෙන්න කැමති නේද? ඉතින් මේගොල්ලොන්ගේ විශේෂිත වූ ලක්ෂණ ටික අපි මේ කතා කරපු ලක්ෂණත් අතර ගත්තාම තියෙනවා. සාධාරණත්වයට ගරු කරනවා, ඉතින් නායකත්වය, පෞරුෂය නේද? ඉතින් මේ ඔක්කොම මේගොල්ලන්ට උපතින්ම වගේ පිහිටලා තියෙනවා. විටකදී ඉවසීමත් විටකදී අධික කේන්තියත් මොවුන්ට එන්න පුළුවන්. හැබැයි මොවුන් නිතරම බලනවා ඉවසීමෙන් කටයුතු කරන්න. අර ගොඩක් වෙලාවට මොවුන්ටත් වැරද්ද පෙන්වන්න බෑ. කවුරු හරි වැරදි නැතිව වැරද්දක් නොකර මොවුන්ට දෝෂාරෝපණ ගේනවා නම් ඇත්තටම මොවුන්ගේ ඒ චකිතය මේ ඒ වෙලාවට ඇති වෙන ෂණික කෝපය ඇත්තටම බලා ගන්න පුළුවන්. ඉතින් අර ගොඩක් වෙලාවට ඉවසීමක් නැති තීරණ ගන්න පුළුවන්. හදිස්සි තීරණ මොවුන් ගන්නවා. හැබැයි ඒ හදිස්සි තීරණ ඊටමත් අවංක. ඒ කියන්නේ ඒ ගත්ත තීරණය වුණත් හදිස්සි වුණත් බොහෝ විට නිවැරදි තීරණ තමයි මොවුන් ගන්නෙ. ඒක පුදුමාකාර මොවුන්ගේ තියෙන ශක්තියක්. හදිස්සියෙන් ගත්ත තීරණය වුණත් සමහර වෙලාවට මේ බොහෝ දුරට ඉතින් ඒ තීරණ නිසා ජීවිතේ ජයගත්ත මිනිස්සු මේ ධනු ලග්නයෙන් උපත ලැබලා ඉන්නවා. ඉතින් ඒක නිසා බුද්ධිමත් තීරණ ගැනීමේ මනා දක්ෂයක් මොවුන් තුල තියෙනවා. ඉතින් අනිකා වෙනුවෙන් කැප වෙන්න ඒ ඔක්කොම ටික මේගොල්ලෝ ළඟ තියෙනවා. තමාගේ ඉලක්කයට කොහොම හරි යන්න නේද ඕනම දෙයක්. ඉතින් ලෞකික පැත්තෙන් වුණත් ලෝකෝත්තර පැත්තෙන් වුණත් ඒ තමන්ගේ අදිෂ්ඨානය ප්‍රබල ලෙස මොවුන්ට පිහිටලා තියෙනවා. ඉතින් දැන් එතකොට මිනිස් හිසකුයි අශ්ව ශරීරයකුයි පෙන්නලා තියෙන්නේත් ඒකයි. මේ කඩිසර ගතිය, ඒ වගේම මිනිස් හිසක්නේ මිනිසාටනේ තියෙන්නේ හදවතයි මොළයයි දෙකක්. ඉතින් ප්‍රඥාවන්තයා මිනිස්සයනේ. එහෙනම් මේ දෙකම පිහිටි එකම ලක්ෂණය මොකද්ද? ධනු ලක්ෂණය. ඉතින් පරිණත බුද්ධියක් තියෙනවා. ඒකෙන් මං හිතන්නේ පවුලකට ධනු ලක්ෂණයෙන් උපත ලැබූ කවුරු හරි ඉන්නවා නම් අනිවාර්යයෙන්ම අපි කියමු ගැහැණු කෙනෙක් ඉන්නවා නම් ධනු ලග්නයෙන් ඉපදිලා තමන්ගේ මහත්තයාටත් ගොඩක් දේවල් කියලා දේවි. ඒ ගැහැණු චරිතය. ඒ ගැහැණු චරිතය මුළු පවුලේම දේවල් මලාකොට කළමනාකරණය කරයි. ඒක ඊටාම ප්‍රබල දෙයක්. විටකදී කඳුළු වෙන්න පුළුවන් ඇස්වලට. නමුත් අඬලා කඳුළු පිහදාලා තමන්ම නෑ මං අඬන්නේ නෑ කියලා නැගිටිනවා. ප්‍රබල ශක්තියක් තියෙනවා. ආදරය පැත්තෙන් ගත්තොත් මොවුන්ට පුළුවන් ආදරය කරන්න අවංකව. හැබැයි වෙලා තියෙන්නේ මේගොල්ලෝ බඳින කෙනා තමාට උණු ඒ කියන්නේ තමාව හොයාගත්ත තමාවම හොයපු කෙනා නෙවෙයි. අන්න ඒක නිසා ගොඩක් වෙලාවට පෞල් ජීවිත ප්‍රශ්න ඇති වෙලා තියෙන්න පුළුවන්. ඒකත් ප්‍රශ්නයක දුරදිගට යන්නේ නැතුව තමා අර බැඳගත්ත පෙරේ ගහනවා කමන්නේ කියන මානසිකත්වයේත් මේ ධනු ලග්න ගැහණු උදවිය පිරිමුදුවේ ඉන්නවා. හැබැයි ඉතින් අර හිතේ කොතනක හරි කොස්සක් තියෙනවා. මේ මගේ ජීවිතේ නෙවෙයි මට ගැළපෙන කෙනා නෙවෙයි කියන එක සම්බන්ධව. ඉතින් ඒක ගැන ඔබ පොඩ්ඩක් අවබෝධයෙන් බලලා ඔබට ගැළපෙන කෙනා තෝරාගත යුතුව තියෙනවා. ඉතින් ධනු ලග්න විශේෂයෙන්ම ගැහණු උදවිය ගත්තොත් එහෙම මේ පෞල් ජීවිත අසාර්ථකතාවය. ඒ කියන්නේ අසාර්ථකයි කියන්නේ සියලු දේ නැතිව යනවා කියන එක නෙවෙයි.
නමුත් අර අපේ ආත්ම තෘප්තිය නැතුනහම පවුලක් ඇතුලේ ඉතින් එතකොට අනිවාර්යයෙන්ම එතනදි පොඩි ගැටලුවක් ඇති වෙනවනේ. අන්න ඒ සතුට නෑ මොවුන්ට ගොඩක් වෙලාවට. ඉතින් ඒක සමහර වෙලාවට ඒක වෙන පැත්තකින් හොයන්න ගිහිල්ලා ජීවිතේ ප්‍රශ්න දාගන්න උදවියත් මේ දනු ලග්න තුල ඉන්නවා. ඉතින් කල්පනාකාරීව කටයුතු කළ යුතුමයි ඔබ. ඔබ සමාජයේ යම්කිසි විදිහකින් කවදාකවත් කැලලක් අපකීර්තියකට පත් වෙන්න කැමති නැති චරිත. ඉතින් ඒක නිසා බොහෝ පරිස්සමට තමයි තමන්ගේ වැඩ කටයුතු කරගන්නේ. ඉතින් එහෙ උදවිය තමාගේ චරිතය තමා ඝාතනය නොකර කටයුතු කරනවා නම් තමයි ඊටාම සාර්ථක ප්‍රතිඵල ඔබට ගන්න පුළුවන් වන්නේ. ඉතින් පුදුමාකාර විදිහට ඉගෙනීමට වුණත් දක්ෂයි මොවුන්. ඕනම දෙයක් ඕනම ආකාරයක කරන්න පුළුවන් චරිතවත් කට්ටිය. ඉතින් ඉගෙනීම් බාහිර ක්‍රියාකාරකම් මේ සියල්ලක් තුලින් ඉදිරියටම යන්න පුළුවන් උදවිය දැඩි මානසික ශක්තිය තමා තුලින්ම ගොඩනගා ගන්න පුළුවන් හින්දා ආත්ම විශ්වාසය තමා තුළ තිබෙන නිසා ඕනම කටයුත්තක් ජයග්‍රහණය කර ගැනීමේ එඩිතර ශක්තියක් උපතින්ම ගෙනල්ලා තියෙනවා. ඉතින් අපි කියමු අපි නිකන් උදාහරණයකට කියමු කොල්ලෙකුයි කෙල්ලෙකුයි ආදරය කරන්න. නමුත් කෙල්ල කැමති නෑ. දාන්නෙම රෙස්පෙක්ට්. නමුත් මේ කොල්ලා මොකද කරන්නේ? දනු ලග්න කොල්ලා අතාරින්නේ නැහැ ගේම් එක. කොහොම හරි එතෙන්ට ගිහිල්ලා කොහොම හරි අර ටාගට් එක ඇචීව් කරනවද නැද්ද? ඇචීව් කරනවම තමයි. ඒ වගේම තමයි කෙල්ලත් ඒ විදිහම තමයි. ඉතින් ඒක නිසා කොහොම හරි තමන්ගේ ගේම් එක ප්ලේ කරනවා. ඉතින් මෙවැනි ශක්තියක් මේ ධනු ලග්න හිමියන් තුල තිබෙනවා. දැන් තුලා ලග්නය ගත්තත් එක වෙලාවක බිඳුවට වැටෙනවා. මේෂ ලග්නය ගත්තත් එක වෙලාවකදී බිඳුවටම වැටෙනවා. එතකොට අපි කතා කළොත් තව ඒ වගේ නේද? එතකොට කටක ලග්නය විතකදී බිඳුවට වැටෙන්න පුළුවන්. හැබැයි මේ ධනු ලග්නයේ අය වැටෙනවා කියලා හිතුවට වටන්න බෑ. ඒගොල්ලෝ වැටුණත් නැවත තමන්ගේ තියෙන ඒ අඩුපාඩු ටික සකසාගෙන නැවත වාරයක් උත්සාහයේ නිරත වෙන කට්ටිය. ඉතින් ජීවිතය පිළිබඳව මනා අවබෝධයක් මොවුන්ට පරිණත බුද්ධියක් සාමාන්‍යයෙන් කටුක අත්දැකීම් වල නිරත වෙලා ලැබෙනවා. ඒ ආශ්‍රයෙන් ඔවුන්ගේ ජීවිතය මොවුන් සාර්ථකත්වයට පත් කර ගන්නවා. ඉතින් කවදාක්වත් වැරදි පාරක යන්න හිතුණත් මොවුන් ඒකට වග බලා ගන්නව නොයන්න. ඉතින් මෙහෙම තමයි අපට මේ ධනු ලග්න හිමියන් ගැන කියන්න තියෙන්නේ. ඉතින් විතකදී ඉවසීමේ සීමාව ඉක්මවා ගියත් මොවුන්ට තිබෙන දැඩි ප්‍රඥාව නිසා මොවුන් ඒ සියල්ලකින්ම බේරිලා කටයුතු කරගන්න පුළුවන් චරිත. ඉතින් අවුරුදු 13, අවුරුදු 18, අවුරුදු 24, අවුරුදු 26, අවුරුදු 35, අවුරුදු 45, අවුරුදු 52 සාමාන්‍යයෙන් මේ ධනු ලග්න හිමියන්ගේ කඩයිම් වර්ෂ විදියට පෙන්වා දෙන්න පුළුවන්. ඔවුන්ගේ ජීවිතයේ හොඳ හෝ නරක වෙච්ච කාල සීමාවන්. ඉතින් ගොඩක් වෙලාවට මේ ධනු ලග්න හිමියන් මේ ඔය පොරොන්දම් ගලපලා විවාහ වෙන තැනටපත් වෙන අවස්ථා දැකලා තිනවා. කොහොම කළත් ඔබ ආදරය කරලා තමයි විවාහ විය යුත්තේ. එහෙම නැත්නම් ඔබගේ පෞල් ජීවිතය සාර්ථක නැහැ. ඉතින් ඔබත් එක්ක කතා කරනකොට ගොඩක් වෙලාවට ඔබගේ ඇස් වලට කඳුළු එනවා. ඒ දේවල් ගැන අහනකොට ඒකට හේතුව ඔබ ගොඩක් දේවල් යටපත් කරගෙන පසු වෙනවා. ඉතින් ඒක නිසා ඔබ දැනගන්න ඕනේ ඔබ කවුද කියලා. එතකොට ඔබ කවුද කියලා දැනගත්තාට පසුව ඔබ තීරණය කරන්න ඕනේ මම මොනවද කරන්න ඕනේ කියන එක සම්බන්ධව. එහෙනම් මම මේ කියන දේවල් ඔබට යම් ආකාරයකින් පැහැදිලි වීමක් වෙනවා ඇති. ඉතින් මේක දරුවෝ බලන්නත් පුළුවන්, මහලු අය බලන්නත් පුළුවන්, වැඩිහිටිය අය බලන්නත් පුළුවන්, භද්‍ර තාරුණ්‍යයේ ඉන්න අයත් බලන්න පුළුවන් නිසා තමයි මේ පොදු ලග්න පලාඵල එක් එක් ආකාරයට මේව කරන්නේ. රැකියාවකට ගියත් රැකියා අංශයේ වුණත් මේගොල්ලෝ කැමති නෑ කාටවත් ඔළුව පහත් කරන්න, වැරැද්දක් නොකර. ඒ වගේම ගොටු අල්ලන වැඩ කටයුතු වලට කැමතිම නෑ. ඉතින් ඒක නිසා කාවත් පහත් කරලා
මේ අය ගමන යන්නත් මොවුන් කැමති නෑ. ඉතින් සර්ව සාධාරණ විදිහට වැඩ කටයුතු කරන්න පුළුවන් නම් මේගොල්ලෝ ඒක ඊටාම උචිත විදිහට දකිනවා. හැබැයි ඉතින් තමන්ගේම ව්‍යාපාරයක් කරන්න පුළුවන් නම් මනා නායකත්වයකින් තමයි ගමන ඊටාම උසස් විදිහට පත් කරගන්න මේ ධනු ලග්න හිමියන්ට සහජ දක්ෂතාවයක් තියෙනවා. ඉතින් ඒක නිසා ගොඩක් වෙලාවට ටියුෂන් ක්ලාස් කරන ටීචර්ස්ලා සර්ලා මේ ධනු ලග්න හිමියන් නම් ඔවුන්ට මනා කතිකත්වයක් මනා දක්ෂතාවයක් බලයක් ඔවුන්ගේ කතාව තුළින් ඒ දරුවන් වෙත දෙන අධ්‍යාපනය තුළින් ඔවුන්ට හැකියාව තියෙනවා සමාජයේ ඉහළ තැනට ප්‍රසිද්ධියට පත් වෙලා ඉහළම තැනකට යන්න. ඒක නිසා එවැනි දක්ෂ ගුරුවරු දක්ෂ පාසලේ ශිෂ්‍යයෝ බිහි වෙන්න පුළුවන් උසස් මනසකින් යුක්ත කට්ටියට මේ ධනු ලග්නයෙන් උපත ලැබලා තියෙනවා. ඉතින් ඒක නිසා මම කියන්නේ හොඳම දේ හොඳම විදිහට කරන්න පුළුවන් චරිතවත් ගුණවත් ලග්නයක් තමයි ධනු ලග්නය. ඉතින් ඔබගේ ගුරු ඉන්නා තැන අනුව ගුරු ග්‍රහයා ඉන්න තැන අනුව ගුරු ග්‍රහයා උච්ච වීමත් නීච වීමත් කියන තැන අනුව මේ පලාපලයන් පොඩි වෙනසකට පත් වෙන්න පුළුවන්. නමුත් පොදුවේ ගත්තොත් මේ ධනු ලග්නයෙන් උපන් කට්ටිය ඉතා ශ්‍රේෂ්ඨ ප්‍රඥාවන්ත උසස් බුද්ධියකින් යුක්ත සමාජය ගැන අවබෝධයක් තියෙන උදවිය කියලා තමයි මගේ නම් අර්ථකථනය. හරි. එතකොට පවුල ගැන ගත්තොත් මේ පවුලට ලැබියාව, දරුවන්ට ලැබියාව, ඉතින් මේ සියල්ලක්ම ධනු ලග්නයටත් බෙහෙවීම තියෙනවා. ඉතින් අර කාටවත් රිද්දලා වැඩ කරන ගතියක් නැහැ. තමන්ගේ මහත්තයාට පුළුවන් තරම් ආදරේ. තමන්ගේ භාර්යාවටත් එහෙමයි. ඉතින් ඒක නිසා මොනතරම් ප්‍රශ්න ගේ ඇතුලේ තිබ්බත් ඒවා එළියට දාන්න නැතුව ඒවා මැනේජ් කරගෙන තමන්ගේ විවාහ ජීවිතේ පෞද්ගලික ජීවිතේ ගත කරන්න මොවුන්ට හැකියාව උදා වෙනවා. ඉතින් ඒක නිසා මම හිතන විදිහට හැම පැත්තෙම හොඳ ලක්ෂණයක් තමයි මේ ධනු ලග්නය. අපි කතා කරමු මොවුන්ගේ කොහොමද ආධ්‍යාත්මික පැතිකඩ කියලා. ධාර්මික නිසා, දානමාන දෙන්න කැමති නිසා, බණ භාවනා කරන්න කැමති නිසා, සිල් සමාදන් වෙන්න කැමති නිසා මොවුන්ගේ ආධ්‍යාත්මික ගමනත් ඊටාම සුන්දර ගමනක් වෙනවා. ඉතින් ජීවිතය පිළිබඳ නිවැරදි අවබෝධය ගන්න පුළුවන් මනා බුද්ධියක් තියෙන හින්දා ඉතින් මනසින් ඕනම දෙයක් දැකලා ඒක මෙහෙමයි කියලා වටහා ගැනීමේ ශක්තිය තියෙන හින්දා ආධ්‍යාත්මික ගමනත් මොවුන්ට ඊටාමත් හොඳට යන්න පුළුවන්. ඉතින් වර කාටරි වරමක් ආවොත් මේ ආධ්‍යාත්මික ගමනේ යන අතරතුරාවේදී මොවුන්ට පත්තිනි මෑණියන්ගේ පිහිටත්, කතරගම දෙවියන්ගේ පිහිටත්, භද්‍රකාලි මෑණියන්ගේ පිහිටත්, ගම්බාර දේවතාවුන් වහන්සේගේ පිහිටත්, මහා විෂ්ණු දෙවියන්ගේ පිහිටත් නෝඩුව ලැබෙන පුද්ගලයෝ කියලා කියන්න පුළුවන්. ඉතින් ඒක නිසා මට අමතක වුණා සුමන සමන් දෙවියන්ගේ පිහිට. ඉතින් ඒක නිසා මොවුන්ට එවැනි චරිතවත් ගුණවත් ලක්ෂණ තියෙනවා. ඒ වගේම තමයි වරම් නියෝජිතයෙක් මේ ධනු ලග්නයෙන් ඉන්නවා නම් ඔහුට හෝ ඇයට පුළුවන් ඔහු හෝ ඇය ළඟට එන ඕනම කෙනෙක්ව තමාගේ කතාවෙන් ඔවුන්ට බුද්ධිය දීලා යහපත් මාර්ගයේ යවන්න යොමු කරන්න. ඒ කියන්නේ ඔයා විටකදී තනිකර ගුරුවරයෙක්, ඔයා ගෙදරටත් ගුරුවරයෙක්, ඔයා යන තැනටත් ගුරුවරයෙක්, රැකියාව කරන්න ගියා එතනත් ඔයා ගුරුවරයෙක්, මෙතනත් ඔයා ගුරුවරයෙක්. ඔබ දන්නවා ගුරු ලග්නයේ ගුරු ග්‍රහයා මුල් වෙන තවත් ලග්නයක් තිබ්බා මීන ලග්නය. අපි මීන ලග්නය ගැන කතා කළා. හැබැයි මීන ලග්නය ගැන කතා කළත් මීන ලග්නය ඇවිල්ලා නිතරම සැකෙන් ජීවත් වෙන කට්ටිය. හොඳයි තමයි, නමුත් සැකයි. ඒ කියන්නේ ඒගොල්ලෝ නිතරම දකින්නේ Tamanට අකොටයුත්තක් වෙයිද, Tamanට අසාධාරණයක් වෙයිද කියලා සැක සංකා මතු කරනවා. ඉතින් මේ ගුරු ග්‍රහයා මූලිකත්වය උණු උසස් ලග්නයක් විදිහට ධනු ලග්නය ගන්න පුළුවන්. ඔය සැක සංකා මුකුත් නැහැ, කරන වැඩේ තක්කෙටම හරියටම කරලා තමයි පස්ස බලන්නේ. ඉතින් ඒක නිසා ධනු ලග්නය මම ඇත්තට මීන ලග්නයට වඩා කැමති ලග්නයක්. ඉතින් ඒක නිසා මොවුන්ගේ ආධ්‍යාත්මික ගමනත් ආයි සැක සංකාවක් නැතුව යන්න මොවුන්ට හැකියාව තියෙනවා. ඉතින් සමාජයේ වැදගත් නායකත්ව සමාජශීලී අය බිහි වෙනවා. ඉතින් ඒක නිසා දේවස්ථානයක් දෙවලක් කරගෙන ගියත් ඔබට වැඩියෙන් කැමරුම් මාලා, ඒ වගේම පිරිස, ඔබ ළඟට එන පිරිස ඉතින් වැඩි අනිවාර්යයෙන්ම ඔබට මිනිස් ඒ කියන්නේ ඉන්නවා, ඕන කෙනෙක් ඔබට උදව් කරනවා. ඉතින් එහෙම ලක්ෂණ මේ
වරම් ජීවිතය තුරත් ධනු ලග්න හිමියන්ගේ කියන්න පුළුවන්. ඉතින් ඔන්න ඔහොමයි අද ධනු ලග්නය ගැන අපි කතා කළේ. අපි නැවත වාරයක් ඊළඟ ලග්නය වන වෘශ්චික ලග්නයත් එක්ක තමයි කතා කරන්න නියමිත. ඊළඟට අපි වෘශ්චික ලග්නය ගැන කතා කරලා අවසානයේට කුම්භ ලග්නය ගැන කතා කරමු. ඊට පස්සේ මම බලාපොරොත්තු වෙනවා 2026 වසර ලග්නයෙන් ලග්නයට ඔබට කොහොමද රටට කොහොමද කියලා ඉදිරිපත් කරන්න. අපි ඒ සම්බන්ධවත් සම්බන්ධ වෙමු. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මේ channel එක කවුරු හරි සබ්ස්ක්‍රයිබ් කරන්න. ලග්නයක් ඔබට බලන්න බැරි වුණා නම් thumbnail-ගේ තියෙන විදිහට වීඩියෝ වලට ගිහිල්ලා ඒ අදාළ ලග්නය ගැන බලලා නිවැරදි අර්ථකථනයන් ඔබ අසන්න අහලා දැනගන්න. ඊට පස්සේ පුළුවන් හැකි තාක් ෂෙයා කරලා මේ channel එක යහපත් අරමුණු කරා යන channel එකක් බැවින් ඔබට ඉදිරියට මේ channel එකේ කරන වැඩ සම්බන්ධව දැනගන්න ලැබේවි, දැක ගන්න ලැබේවි. හුදෙක්ම දෝතිෂ්‍යම නෙවෙයි. ඊට අමතරව විශේෂිත වූ දේවල් මේ channel එක හරහා කරන්න බලාපොරොත්තු වෙන සිටිනවා. මිනිසුන්ගේ අන්ධ මානසිකත්වයේ දුරු කරලා යහපත් ලෙස ජීවිතය ගත කරන්න මේ ජ්‍යොතිෂයත් උපයෝගී කරගෙන ඔබට දැනුමුතුකම් දෙන්නට මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඒක නිසා subscribe කරලා channel එකට එකතු වීමක් වෙන්න. දන්නේ නැති අයට share කරලා ඔබගේ ඒ යුතුයකම ඉටු කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා. එහෙනම් සියලු දෙනාටම ධනු ලග්න සියලු දෙනාටම සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබිලා ඔබ කරන කියන සෑම කටයුත්තක්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ත්වන් සරණයි.